හැලෝ යාළුවනේ අද යනවා රටවල් ගොඩකට පළවෙනි රට යන්නේ කොරියාව. කොරියාවේ ඉඳන් අපි යනවා USA. මේ තියෙන්නේ USA යද්දී අපිට හිම වැටෙනවා ගොඩක්. මුහුද රළ වෙලා ගොඩක් කරනවා. ඔන්න අපි ආවා ලොස් ඇන්ජලිස් වලට. ඔන්න ලොස් ඇන්ජලිස් වලට මේ පාලම මතක ඇති මතක් කරලා බලන්න කමෙන්ට් එකක් දාන්න මේ පාලම මොකක්ද කියලා. ඔන්න ඉතින් ලොස් ඇන්ජලිස් වලින් තමයි අපිට පේන්නේ. අතර මාර ලස්සනයි. මාර view එකක් තියෙන්නේ. මම පළවෙනි පාර USA ගියේ ship එකෙන්. ලස්සන ඔන්න ඉතින් අපි ඕක්ලන්ඩ් මේක ඔයාලා ගොඩක් ෆිල්ම් වල දැකලා ඇති මේක ඇවිල්ලා හිරගයක් දන්න අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න ටැග් ගාලා මොකද්ද මේකේ කියලා මෙතන ගොඩක් ෆිල්ම් කරලා තියෙනවා. ඔන්න ඉතින් අපි තවත් පාලමක් යටින් යනවා. මේ ඇත්තටම කිව්වොත් USA ගොඩක් පාලම් තියෙනවා. පාලම් ගොඩක් පහු කරන් යන්නේ. ඔන්න ඉතින් අපි යනවා හවයි. මේ තමා හවයි මාර ලස්සනයි. හවයි ඇත්තම කිව්වොත් පට්ට ඔයාලා හවයි ගියොත් ඇත්තටම මාරම ලස්සනයි. ඔයාලට පේනවා කැමරා පොඩ හෙල්ලෙනවා. මේ පෙට්ටක් දාලා තියෙන ගණන් ගන්න බා. ඉතින් ඔන්න මං ආසම රට ඇලස්කා. ඔන්න ඉතින් අපි ඇලස්කා ගියා. පොඩි ෆ්ලයිට් එකක් යනවා. ඇලස්කා අපි යනකොට හිම පටන් ගන්න යන්නේ. ඒකෝට තමයි හිම කාලේ පටන් ගන්නවා. ඉතින් ඇලස්කාවල තව වීඩියෝ එකක් මම කරා. ඒක අනිවාර්යෙන් මම දාන්නම්. ඊට පස්සේ ඇලස්කාවල මාරම ලස්සනයි. ඔයාලා එළියට ගියොත් එහෙම බලන්න පුළුවන් හිමලා ඒ කියන්නේ එස්කිමෝරු. ඒ කියන්නේ ගොඩක් කතාවක් තියෙනවා. ලොකු කතාවක් තියෙනවා. ඒක වෙන වීඩියෝ එකකින් මම ඔයාලට කියන්නම්. ඔන්න ඉතින් තමයි හිම වැටුනේ. ඔය උදේ හිම ඇවිල්ලා මම ඉතින් පළවෙනි පාර හිම දැකලා මම ඉතින් ඇවිදිනවා. ඔය කන්ටේනර් වල ඔය තනිකර තියෙන සුදු පාට හිම. උදේ ඊට පස්සේ අපි ඔය හිම කුණාටුවක් ඇවිල්ලා. ඔන්න ඉතින් අපි දැන් ආයේ සුබුදු පාරදී යන්නේ. ඉතින් ඔයාලට මොනවද ප්‍රශ්න තියෙනවා නැව් ගැන මගෙන් අහන්න මට කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් ඒවලට රිප්ලයි කරනවා ෂුවර්. ඒ නිසා තවත් වීඩියෝ ගොඩක් අරගෙන එනවා. මේක පොඩි වීඩියෝ එකක්. මේක මම රටවල් 3කට 4කට ගියපු වීඩියෝ එකක්. තව තියෙන ලොකු වීඩියෝ එකක්. මම ඒක අනිවාර්යෙන් දාන්නම්. සන්රයිස් එක බලන ගමන් එනවා. පස්සේ හැමෙමු. බයි කට්ටියට.